කාරුණික පින්නතුනි, තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. ඒ ගාථා රත්නය තමයි පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං කියන ගාථා රත්නය. පුප්ප වර්ගයේ සඳහන් වන 5 වෙනි ගාථා රත්නය. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි කම් සැපෙහි දැඩිව ඇලුම් කරන පුද්ගලයා ඒ ආශාව සම්පූර්ණ නොවී සිටියදීම මාරයාගේ වසඟයට යනවා කියන එක. අන්තක කියලා කියන්නේ මාරයාට නම. අන්තකෝ කුරුතේ වසං. තමන්ගේ බලාපොරොත්තු මුදුන්පත් නොවී සිටියදීම මරු වසඟයට යනවා. මේ සවැත් නුවර එක කුල ගෙදරක ඉපදිලා හිටියා ගැහැණු දරුවෙක්. ලාබාල කාලේ ඉඳලම පිනට දහමට පුදුමාකාර කැමැත්තක් තිබුණා. යමක් කමක් තේරෙන වයසේ ඉඳලා තුනුරුවන්ට පුදුමාකාර ගෞරවයක් තිබුණා. යම් යම් ආකාරයෙන් ජීවිතයේ අවබෝධයන් වැඩි වෙන්න තුනුරුවන්ට අප උපස්ථාන කරන කාර්යයත් මනාව සම්පූර්ණ කළා. වැඩිහිටි අය පවා සමහර ආහාර පාන පවා ඇයට ගෙනල්ලා දෙනවා. දුවේ අපි ගෙනාපු මේ දේත් සංඝරත්නයට සුදුසු විදිහට නුඹ විසින් පිළිගන්වන්න කියලා. දානශාලා අමදිනවා, ආසන පනවනවා, පැන් පෙරලා තියෙනවා. සංඝරත්නයේ දන් වළඳන්න වඩිනකොට කළ යුතු කාරණා සියල්ල මනාවම සම්පූර්ණ කරලා තියෙනවා. දාන ඉවර වුණාට පස්සේ බණ ටිකත් අහලා දානශාලාවල් අස් කරලා ඇමදලා කරලා ඔක්කොම ඉවර කරලා තමයි ගෙදර යන්නේ. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යනකොට ඇය විවාහ වෙන්න සුදුසු කාලෙත් ළඟා වුණා. ওই කාලේ මව්පියෝ ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා. මව්පියන්ගේ හිත රිදවන්නේ නැතුව ඒ යෝජනාවටත් එකඟ වුණා. ඇය විවාහ ජීවිතයටත් ඇතුල් වුණා. කාලය ගෙවිලා යනකොට දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. දරුවෝ 4 දෙනාම පිරිමි දරුවෝ. එක දරුවෙක් ඉපදිලා ඒ දරුවා යන්තම් වැටි නැගිටලා ඇවිදින කාලෙ වෙනකොට දෙවෙනි දරුවා බිහි වුණා. දෙවෙනි දරුවත් වැටි ඇවිදින කාලෙ වෙනකොට තමයි තුන්වෙනි දරුවත් ඒ විදිහටම තමයි හතරවෙනි දරුවත් බිහි වෙන්නේ. දැන් දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක්. හැබැයි මේ පින්කම් කරලා ඒ හැම පින්කමක්ම අවසානයේ ඇය කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව හැමෝටම ඇහෙන්න තමයි කරන්නේ. අදත් මම මේ රැස් කරගත්ත උතුම් කුසලය මගේ ස්වාමියා ළඟ ඉපදීම සඳහාම හේතු වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් හැමෝම හිතන්නේ මේ ජීවිතේ ස්වාමියාම වෙන්න ඇති මේ ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් ඒක නිසා ඇයට නමක් හැදෙනවා. පතිපූජිකා කියලා. ස්වාමියා පුදන්නිය කියන අර්ථය තමයි ඒ නමේ තියෙන්නේ. එක දවසක් සුපුරුදු පරිදි මහා සංඝරත්නයට දන් දීලා දානශාලාවල් අස් කරලා බණ දහම් අහලා ගෙදර පිටත් වෙන්න ආසන්න කාලය වෙනකොට ඇයට තද බල බඩේ කැක්කුමක් හැදුණා. ඒ වේදනාවෙන්ම තමයි ගෙදර ගියේ. එදා රාත්‍රියේ මේ වේදනාව නිසාම ඇය මිය යනවා. පහුවදත් මහා සංඝරත්නයේ දන් වළඳන්න වැඩියා. හැබැයි ඉතින් දානශාලාවේ කිසිම පිළිවෙලක් තිබුණේ නැහැ. සංඝරත්නයේ දන් වළඳන්න වඩිනකොට තව හරියට ආසනවත් පනවලා නැහැ.
භික්ෂූන් වහන්සේලා අහනවා අද පතිපූජිකා නැද්ද කියලා. ඒගේ නම පින්නතනි ධර්මයේවත් ප්‍රසිද්ධ නෑ. පතිපූජිකා කියන නමම තමයි තියෙන්නේ. එක වැඩිහිටියෙක් ඉඳලා කියනවා ස්වාමීනි මොනවා අහනවද? ඊයේ හැන්දෑවේ බණ අහලා ගෙදර ගියා. රාත්‍රියේ ඇති වුණ බඩේ කැක්කුම උත්සන්න වීමෙන් ඇය ඊයේ රෑම මිය ගියා කියලා. පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ඇස්වලට කඳුලක් ආවා. රහතන් වහන්සේලාට පවා ධර්ම සංවේගයක් ඇති වුණා. ඉතින් මේ කාරණාවත් එක්ක භික්ෂූන් වහන්සේලා හැන්දෑවේ ධම්සභාවේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණාම භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ස්වාමියාම ප්‍රාර්ථනා කරමින් මේ තරම් උනන්දුවෙන් පින්කම් කර කර හිටපු ඒ තැනැත්තිය ඊයේ රාත්‍රියේ මිය ගිහිල්ලා. ස්වාමීනි ඇය කොහෙද ඉපදුනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි ප්‍රාර්ථනාවට අනුවම ස්වාමියා ළඟම ඉපදුනා කියලා. භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි එහෙම බවක් දැක්කේ නෑනේ කියලා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ තමයි මෙතෙක් කල් කරපු මේ ප්‍රාර්ථනාව කවුරු ළඟට යන්නද කියලා පැහැදිලි කරන්නේ. මහණෙනි ඇය තව්තිසාවේ ඉඳලා මනුලව ආපු කෙනෙක්. තව්තිසාවේ ඉන්නවා මාලාභාරී කියලා මහ තේජවන්ත දිව්‍ය පුත්‍රයෙක්. මෑ ඒ දිව්‍ය පුත්‍රයාගේ එක බිරිඳක්. එදා උදේ තමන්ගේ ස්වාමියාත් එක්ක දිව්‍යාංගනාවන් 500ක් උයනට ඇවිල්ලා 500ක් දෙනා දිව්‍යමය උයනේ මල් නෙලනවා. 250ක් දෙනා මල් නෙලනවා. 250ක් දෙනා ඒ නෙලන මල් ගෙනහිල්ලා මාලාභාරී දිව්‍ය පුත්‍රයාව මලින් සරසනවා. ඔන්න ඔය අතරතුර තමයි අර මල් නෙලමින් හිටපු දිව්‍යාංගනාවක් හදිසියේ ආයුෂ පිරිහිලා චුත වෙන්නේ. චුත වෙන ඇය තමයි මනුලව ඇවිල්ලා උපදින්නේ. ඉපදුනාට පස්සේ ඇයට ජාති ස්මරණ ඥානයක් ලැබෙනවා. ඒ ඥාණයෙන් ඇය දැනගන්නවා කොහේ ඉඳලාද ආවේ කියලා. එතන ඉඳලා ඇය ප්‍රාර්ථනා කරන්නේ ස්වාමියා ළඟට යන්න. ඒ ප්‍රාර්ථනා කරන්නේ මාලාභාරී දිව්‍ය පුත්‍රයාව. ඉතින් ප්‍රාර්ථනාවට අනුව ඒ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගන්න තමයි ඇය බොහෝසේ පින් කරගත්තේ. පින් කර කර ප්‍රාර්ථනා කළේ එකයි. ඉතින් මාලාභාරී දිව්‍ය පුත්‍රයා ළඟ නැවත ඉපදුනහම දිව්‍ය පුත්‍රයා අහනවා දෙව් දියණිය බොහෝ වෙලාවක් නුඹ දැක්කේ නැහැ. මෙතෙක් වේලා කොහෙද ගියේ කියලා. දැන් ඇය මනුස්ස ලෝකෙට ඇවිල්ලා සුදුසු කාලේ විවාහ වෙලා දරුවෝ 4 දෙනෙකුගේ අම්මා වෙලා ඒ දරුවොත් පෝෂණය කරලා මරණයටපත් වෙලා නැවත තව්තිසාව ඉපදෙනකොට තාමත් අර දිව්‍යාංගනාව මල් නෙලන අය මල් නෙලනවා. දිව්‍ය පුත්‍රයාව සරසන අය සරසනවා. ඒගොල්ලෝ තාමත් ඉන්නේ උයනෙමයි. දැන් මේ කතාවෙන් අපිට මොකද්ද මේ කියලා තියෙන්නේ? දෙවියන්ගේ ආයුෂ ගැන කියලා අපිට පැහැදිලි කරනවා. මේ තව්තිසාවනි තව්තිසාවේ එක දවසක් සම්පූර්ණ වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් ඕනේ. අපිට නම් පැය 24ක් දවසක් නේ. තව්තිසාවේ එක දවසක් වෙන්න මනුලව අවුරුදු 100ක් ඕනේ. ඉතින් ඇය මනුලව ඇවිල්ලා අවුරුදු 100ක් ජීවත් වුණේ නැහැ. ඒ නිසා අරගොල්ලෝ තාම මල් උයනෙමයි ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි යහන්නේ බොහෝ වෙලාවකින් නුඹ දැක්කේ නැහැ. මෙච්චර වෙලා කොහෙද හිටියේ කියලා. එතකොට කියනවා ස්වාමීනි මම චුත වුණා. මනුලව සවැත් නුවර මං ඉපදුනා. ඉතින් විස්තර කියහම දිව්‍ය පුත්‍රයා අහනවා මනුලවදී ආවාහ විවාහ කටයුතුත් කරගත්තද? එහෙමයි ස්වාමීනි. මම දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. දිව්‍ය පුත්‍රයා අහනවා දැන් විවාහත් වෙලා දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙකුත් වෙලා ඒ දරුවොත් ලොකු මහත් කරලා තියලාද ඔය ආවේ කියලා. එහෙමයි ස්වාමීනි. දිව්‍ය පුත්‍රයා අහනවා
ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂ ඒ තරම්ම කෙටිද කියලා ඇහුවා. ඒකටයි මේ අහන්නේ. ඒ තරම්ම කෙටිද මනුස්ස ආයුෂය කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙමයි 100ට අඩුයි කියලා කිව්වා. එහෙමනම් මනුලොව මිනිස්සු පුදුමාකාර උනන්දුවෙන් පින් කරනවා ඇති නේද කියලා ඇහුවා. ආයුෂය එච්චරම කෙටි නම් පුදුම විදිහට පිනට යොහුසුළු වෙනව නේද කියලා ඇහුවා. ඇයි කියනවා ස්වාමීනි මොනවා අහනවද? ඒ මිනිස්සුන්ගේ ආයුෂය නම් අවුරුදු 100ටත් අඩු තරම්. නමුත් මිනිස්සුන්ගේ කල්පනාව ඔවුන්ට අසංකේයයට ආයුෂ තියෙනවා වගේ කියලා. එහෙනම් මරණයක් ගැන නම් කල්පනාවක් නැහැ. පංචකාම තණ්හාවෙම වෙලිලා ජීවත් වෙනවා කියලා. මාලාභාරී දිව්‍ය පුත්‍රයාට මහා සංවේගයක් ඇති වෙනවා. එච්චර කෙටි ආයුෂයක් භුක්ති විඳින මිනිස්සු පිනට මේ තරම් ඈත් වෙන්නේ ඇයි කියලා. ඉතින් මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි අර අපි මාතෘකා කරගත්ත ගාථා රතනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. පින්නතුනි මෙතන භාග්‍යතුන් වහන්සේ මල් උයනක් උපමා කරලා හරි අපූර්ව පැහැදිලි කිරීමක් කරනවා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. මල් නෙලලා මල් රැස් කරන මිනිස්සු. අක්කර ගණන් විශාල මල් වතු. මල් ගොමු ගොමු තමයි තියෙන්නේ. සුදු පාට මල් පිපෙන තැන සුදු මල්මයි. රතු පාට මල් පිපෙන තැන රතු මල්මයි. ඒ වගේ විශාල මල් ගොමු තමයි තියෙන්නේ මේ මල් වතු වල. ඉතින් උදේ පාන්දරම මල් නෙලන අය කූඩ ටිකක් අරගෙන මල් වත්තට යනවා. හැබැයි ඉතින් ඒ යන අයගෙන් සමහර කෙනෙකුට හොඳ සැලැස්මක් තියෙනවා. සමහර කෙනෙකුට නම් එහෙම මුකුත් නැහැ. ගිහිල්ලාම තෝරගන්නවා වගේ අපිත් එහෙම යනවනේ. ඉතින් ඒ වගේ තමයි සමහර කෙනෙක් කියන්නේ. සැලසුම් සහගත මල් නෙලන්න උයනට යන්න කලින් සැලසුම් කරලා යන්නේ. මම පළමුදා නෙළුවා කහ පාට මල්. මම පෙරේදා නෙළුවා රතු පාට මල්. මම ඊයේ නෙළුවා නිල් පාට මල්. මම අද නෙළුවා සුදු පාට මල්. එහෙනම් හෙට උදේ මම ගිහිල්ලා මොන පාට මල්ද නෙලන්නේ කියලා තීරණයක් කරනවා. හෙට නෙලන්නේ මොන මල්ද කියලා. ඉතින් ඒ තීරණයට අනුව උදේ පාන්දරම උයනට ගිහිල්ලා තමන් තීරණය කරපු මල් ගොමු ගාවට විතරයි යන්නේ. ඉක්මනට මල් නෙලනවා. මල් නෙලාගෙන යහුසුලුව ගෙදර ඇවිල්ලා ඒ මල් වලින් මාල ගොතන්න පටන් ගන්නවා. මාල ටික ගොතාගෙන 8:09 වෙනකොට වෙළඳ පොළට යනවා. එතකොට ඔහුට විකුණන්න තියෙන්නේ නැවුම් මල් මාල. හැමෝම කැමතියි. ඉතින් බොහොම ඉක්මනට අලුත් මාල ටික අලවි වෙනවා. ලොකු මුදලක් අරගෙන හරි සතුටින් ගෙදර එනවා. නමුත් අර සැලැස්මක් නැතුව ගියපු කෙනා ඉන්නතේ මල් වත්තට ගියාම බුදුම විදියට අතරමං වෙනවා. මොකද මේවා බැලූ බැල්මට එකම දිගට මල් පිපිච්ච මල් වතු. සමහරට අක්කර 200 පැතිරෙන මල් වතු. ඉතින් ඒ නිසා යම් තැනක බලනකොටම පේනවා සුදු පාට මල් හරීම ලස්සනයි වගේ. ළඟට ගිහිල්ලා වටපිට බලනකොට හිතෙනවා නෑ රෝස පාට මල් තියෙන තැන මීට වඩා ලස්සනයි. එතෙන්ට ගියාම හිතෙනවා නිල් පාට මල් ඊටත් වඩා ලස්සනයි කියලා. දැන් මෙයා කරන්නේ මල් ගොමුවෙන් මල් ගොමුවට ඇවිද යනවා. යන තැන වෙන එකක් තමයි ලස්සනට පේන්නේ. මොකද දුරින් දැකපු ලස්සන ළඟට ගියාම නැතුව යනවා. ඉතින් එහෙම කර මේ මල් වත්තේ ඇවිද ඉන්නකොට ඔහු නොදැනම මොකද්ද වෙන්නේ? දවල් වෙනවා.
දැන් දවල් වෙලා මලුත් නෙලාගෙන ගෙදර ගිහිල්ලා මාල ගොතාගෙන පොළට යනකොට මධ්‍යාහනය පහුවෙන තරම් එනවා. මේවා ඉතින් ස්වාභාවික මල්නේ. එතකොට මේ මලුත් ටිකක් මැලවිලා. පරණ මාලවලට කවුරුත් කැමති නෑ. හැඬු කඳුලින් ආපහු එන්න තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. දැන් බලන්නකො සැලැස්මක් ඇති ජීවිතේකයි සැලැස්මක් නැති ජීවිතේකයි තියෙන ස්වභාවය. ඔය අතරමං විල්ල අතරමං වෙන්නේ මල්වත් විතරක් නෙමේ භාග්‍යතුන් වහන්සේ මේ උපමාවක් කරන්නේ. අපි ඉපදිලා ඉන්නෙත් මල්වත්තක. අපිට මේ පණිවිඩයක් භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන්නේ. ඔබත් මමත් ඉපදිච්ච මේ ලෝකය මල්වත්තක්. මේ ලෝකේ තියෙනවා මල්ගස් 5. හැමදාම මුල ඉඳලා අග්ගිස්ස දක්වාම මල් පිපිලා. ඒකේ මල් නෙලන්න තමයි අපි. මොනවද මේ මල්ගස් 5? පංචකාම කියන ගස්වල මල් පිපිලා. බැලූම තැන ඇහැ පිනවන දේවල්. සමහර තැනක කය පිනවන දේවල්. සමහර තැනක දිව පිනවන දේවල්. සමහර තැනක කන පිනවන දේවල්. සමහර තැනක නහය පිනවන දේවල්. මේ තමයි මල්ගස් 5. ඉතින් හිතලා බලන්න ඇහැ පිනවන දේවල්. අපි කියමු අපි රෙදි ගන්න ගියා කියලා. තෝරලා ඇති වෙනවද කවදාවත්? නෑනේ පින්නතුනි. මේ අල්මාරියේ බලලා ඉවරනකොට එහා පැත්තේ එල්ලලා තියෙනවා ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. එතෙන්ට ගිහිල්ලා බලනකොට අර එහා පැත්තේ අල්මාරියේ ඒවා මීට වඩා හොඳයි කියලා හිතෙනවා. ඉතින් සමහර රෙදි තෝරන්න ගියහම සතපුම් ගණන් දිගයි වගේ එක සාප්පුවක්. වීදුරුත් වහලා වායු සමීකරණය කරලා විදුලි ආලෝක දැල්වලා ඕක ඇතුලේ රෙදි තෝර ඉන්නකොට වෙලාව යනවා දන්නේම නැහැ. අන්තිමට ආවේ නම් පැයෙන් හමාරෙන් යන්න. නමුත් දැන් පැය 3-4ක් ගිහිලා නමුත් තාම රෝද තෝරගත්ත ඇඳුමක් නැහැ. අන්තිමට ඉතින් කොහොම හරි ඇඳුම් ටිකක් අරන් ගෙදර යනවා. හිතලා බලන්නකෝ ගිහිල්ලා සතුටු වුණාද කියලා. ගියපු ගමන් ඇඳලා බැලුවාම හිතෙන්නේ අපරාධේ අර වෙලාවේ කලින්ම ගත් එක ගත්තනම් මීට වඩා හොඳයි කියලා දැන් හිතෙනවා කියලා හිතෙනවා. ඉතින් ආපහු කාලයක් නාස්ති කරගෙන හුඟක් දෙනෙක් ආයෙ යනවා මාරු කරන්න. සෑහීමකටපත් වෙලාද? සෑහීමක් නැහැ. එළවලු ගන්න ගියහම බලන්න. අපි කියමුකෝ බෝංචි වෙලෙන්දු 10 දෙනෙක් විතර එකම පේලියට බෝංචි තියාගෙන ඉන්නවා. මේ කෙරවලේ ඉඳලා අර කෙරවලට යනකම් බෝංචි කරල් අරගන්නවා, තද කරනවා, බලනවා 10 විනිය ගාවටම යනවා. ආයෙත් හැරිලා ආපහුත් එනවා. 3-4 පාරක් සක්මන් කරලා තමයි බෝංචි කිලෝ එකක් ගන්නෙ. නාස්ති වුණ කාලේ එකම වගේ දේවල් එකම තැන දැක්කහම තීරණය කරගන්න බෑ මොනවද ගන්න කියලා. දැන් බලන්නකෝ අර මල් වෙලෙන්දට වෙච්ච දේ. දැන් ඒතකොට ඒ වගේ නෙමෙයිද අපිට වෙලා තියෙන්නේ. ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, කය පිනවන දේවල්, දිව පිනවන දේවල් දැක්කහම කෑම ගොඩාක් තියෙන තැනකට ගියාම තේරෙන්නේ මොනවද අනුභව කරන්න කියලා. පොඩි දරුවට කියහම ඔබ කැමති දෙයක් තෝරගන්න කියලා. එයත් අතරමං වෙලා. වීදුරුව අත ගාගෙන එහාට යනවා මෙහාට යනවා. ඉතින් ඕක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ උපමා කරන්නේ. නමුත් මේ හැම තැනකම ගෙවිලා ගියා අපේ කාලය. නමුත් සෑහීමකටපත් උන්නේ නැහැ. එහෙම තැනක ගිහිල්ලා ඔච්චර වෙලාවක් හොයලා කෑම කාලා ඉන්න මිනිස්සු එළියට ඇවිල්ලා සතුටින් එනවද? කෑම වැඩක් නෑ කී ඊට පස්සේ යන්නේ. සතුටක් නෑ. නමුත් ඔය හැම තැනම ගෙවිලා ගියේ අපේ කාලේ. ඉතින් ඒක නිසා අපි හැම තැනම හොයන්න උත්සාහ කරනවා හොඳ තැන්. අන්තිමට දන්නේම නෑ වයස ගිහිල්ලා තියෙනවා. ලෙඩ රෝග වේගෙන් අපි හොයාගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ ධම්මපද පාළියේ තැනක දේශනා කරනවා පරිජින්න මෙදං රූපං රෝග නිඩ්ඩං පබංගුරං. මේ කය
බොහොම වේගෙන් බිඳිලා යනවා. රෝග නිඩ්ඩන් නීඩ කියන්නේ කැදැල්ලට. මේ ඇඟ රෝගය නැමති කුරුල්ල හදාපු කූඩුව වාගේ. කූඩුව නිර්මාණය වුණ තැන ඉඳලා ඒක ඇතුළේ කුරුල්ල ඉන්නවා. ඒ වගේ මේ ලෝකෙට එළියට ආපු තැන ඉඳලා විවිධාකාර ලෙඩ. ඉපදිච්ච ගමන්මත් සමහර අය වීදුරු පෙට්ටිවල දාගෙන දවස් ගණන් තියාගෙන බේරගන්නේ. එතන ඉඳලා ඇති වෙන ලෙඩ කන්දරාවල් තාමත් ඒ වගේ ඉවරයක් නෑ. ඉතින් මේක මහ ලෙඩ ගොඩක්. ඒක නිසා මේ ලෙඩ රෝග වලින් පෙළි නමුත් අපි මරණය කියන ධර්මතාවය ගැන හිතනවද? මම මෙහෙ ආවේ කොහේ ඉඳලාද? මම මෙහාට ආවේ මොකටද? ඔය ප්‍රශ්න දෙකට උත්තර හොයන්න කෙනෙක් පෙළඹෙනවා නම් ඔහු හරියට සැලැස්මක් තිබුණ කෙනෙක් වගේ. සමහර අය නිරයෙන් මිදිලත් මෙහෙ එනවා. සමහර අය සුගතියෙන් චුත වෙලත් මෙහෙ එනවා. සුගතියෙන් එන අය මොකටද මෙහෙ එන්නේ කියලා පංචපුබ්බ නිමිත්ත සූත්‍රයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලෑස්ති වෙනකොට සමහර දෙවියන්ට නම් පුදුම සතුටක් තියෙන්නේ. මරණය දැකලා එච්චරම සතුටු වෙනවා. ඇයි ඒ දෙවියන්ට එච්චර සතුටක්? ඒ දෙවිවරු දන්නවා මරණයෙන් පස්සේ මං උපදින්නේ මීට වඩා ඉහළ දිව්‍ය තලයක කියලා. ඉන්න තැනටත් වඩා උඩ තැනකට යනවා නම් කවුද අකමැති පින්නතුනි? සමහර දෙවියන්ට නම් නිමිති පහළ වුණත් ගාණක් නැහැ. එහෙනම් සිහිය පිහිටවා ගන්න බැරි වෙලා චුත වෙලා නිරයටම යනවා. ඔය අතර මධ්‍යස්ථ සමහර දෙවියෙකුට නිමිති පහළ වුණා කියලා මතක් වෙනවා. ඒ කියන්නේ චුත වීමේ නිමිති පහළ වෙලා. මාලා මිලායන්ති පැලඳගෙන ඉන්න මල් පර වෙනවා. කවදාවත් මේ මල් පර වෙන්නේ නැහැ. යම් දවසක පර වෙලා නම් ඒක චුත වීමේ නිමිත්තක්. දෙවියන්ගේ ඇඳුම් කිලුට වෙන්නේ නැහැ කවදාවත්. හැමදාම හිරු සඳු වගේ බබලෙනවා කියලා කියන්නේ. හැබැයි දවසක මේ ඇඳුම් මඩේ පෑගුවා වගේ කිලුට වෙනවා. එදාට දැනගන්න ඕනේ මං තාම වැඩි වෙලා මෙහි ඉන්නේ නැහැ කියලා. සැප විඳපු යහනට ගොඩ වෙන්න හිතෙන්නේ නැහැ. ශරීරයෙන් විහිදුණු රශ්මි කදම්බියේ විහිදෙන්නේ නැහැ. මෙතෙක් කාලයක් කවදාවත් ඒ ඇඟ දහදියෙන් තෙමුන්නේ නැහැ. දැන් ඇඟ පුරාම දහදිය ගලනවා. මේ නිමිති පහළ වෙනවා කියන්නේ චුත වෙන්න ළඟයි කියන එක. දෙවියන්ට විතරද පහළ වෙන්නේ? මිනිසුන්ටත් පින්නතුනේ නිමිති පහළ වෙනවා. මේ තරම් පහළ වූ පංචකාමයක් භුක්ති විඳින අපිටත් නිමිති පහළ වෙලා තියෙද්දි ඒක මතක නැතිකොට අරතරන් උසස් දිව්‍ය කාමයක් විඳින අයට කොහේ මතක් වෙන්නේද? අපිට පහළ වෙන නිමිති මොනවද? අපි වෙනස් වෙලානේ දැන්. දැන් අර පාසල් ගියපු වයසේ පෙනුම තියනවාද අපිට? දැන් ඒ පෙනුම නැහැ. විවාහ වුණ දවසේ තිබෙන ඒ කාලේ තිබිච්ච පෙනුම තියනවාද අපි ළඟ? දැන් ඒ පෙනුමත් නැහැ. කළු කෙස් දැන් සුදු වෙලා, මුහුණ ටිකක් රැලි වැටිලා, ඇස් දෙක ටිකක් යටට ගිලිලා, අතපය ටිකක් රැලි වැටිලා. අපි උත්සාහ කරනවා ඒක ප්‍රකෘති ස්වභාවයට ගේන්න. ඒක ප්‍රකෘතියට ගේන්න බෑ පින්නතුනි. මොකද මේක ස්වභාවයට හරස් වෙන්න බෑ කාටවත්. සමහර කෙනෙක් දහස් ගාණක් වියදම් කරලා ආපහු ප්‍රകൃතිය හදාගන්න හැදුවත් ඒක මොහොතයි තියෙන්නේ. ආපහු ප්‍රകൃතිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපිත් මේ නිමිති පහළ වෙලා තියෙන්නේ. දැන් දුර පේනවා අඩුයි. සමහරුන්ට ළඟ පේනවා අඩුයි. සමහර අයගේ දත් හෙලවෙන්න පටන් අරන්, සමහර අයගේ වේදනාව දෙන්න පටන් අරන් මේ නිමිති තමයි පහළ වෙන්නේ. මතකද මකාදේව රජුරු තමන්ගේ කෙස් කපන්නාට මොකද්ද කියලා තිබ්බේ? මගේ හිසේ යම් දවසක නරකෙසක් දැක්කොත් මට කියන්න කිව්වා. හදිසියේ එක දවසක් දකිනවා නරකෙසක් තියෙනවා. රත්තරන් අඬුවෙන් ගලවලා රජ්ජුරුවන්ගේ අත්ල මත තියහම රජ්ජුරුව කියනවා මාරයාගේ දූතය ඇවිල්ලා. එහෙනම් දැන් රජකම් කළා ඇති. රජකම බාර දීලා මහ රජ්ජුරුව වනාන්තරගත වෙනවා.
ඒක තමයි ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය. අපි හාත්පසින් ඊට වඩා විරුද්ධව වැඩ කරන්නේ. ඉතින් අර අඬන දෙවියෝ ළඟට ඇවිල්ලා දැන් චුත වෙන්න බෑ කියලා අඬනවනේ. ඒගොල්ලෝ ගාවට දෙවියෝ ඇවිල්ලා කියන්නේ පින්වත අඬන්න එපා. මෙහෙන් චුත වෙලා ඔබ සුගතියට යන්න. හොයාගන්න තියෙන හොඳම දේ හොයාගන්න. ඒ මත පිහිටලා ආපහු අපි ගාවට එන්න කියලා සනසලා එවනවා. භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සුගතියේ ඉන්න දෙවියෝ සුගතියෙන් චුත වෙලා කොහෙද යන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒගොල්ලෝ සුගතියෙන් චුත වෙලා සුගතියට යනවා කියලා එන්නේ මනුස්ස ලෝකෙට කියලා. එහෙනම් මේ ලෝකෙට ආපු අය හොයන්න ඕනේ හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ මත මනාව පිහිටලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා පිනෙන් පෝෂණය වෙලා ආපහු අපි ගාවට මෙන්න කියලා කිව්වේ. මොකද පින් ඉවර වෙච්ච නිසා එහෙන් එන්න උනේ. වැය වුණ පින් ටික හම්බ කරන්න තමයි මෙහෙ ආවේ. නිරේ ඉන්න අයත් එහෙමයි. කවදා හරි දවසක මෙයින් චුත වෙලා මට මනුස්ස ලෝකේ යන්න ලැබුණොත් දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා කියන්නේ. හැබැයි ඉතින් ගෙහින් ආවට පස්සේ ඔක්කොම අමතකයි. ඇයි ඒ? මැරිලා ඉපදුනහම අමතක වෙනවනේ පින්නතුනි. අපි සමහර අයගෙන් අහන්නේ මැරිලා උපන්නද කියලා. මතක නෑ. සත්පුරුෂයෝ මුණ ගැහෙන්න ඕන එක මතක් කරලා දෙන්න. එහෙම මුණ ගැහුනහම කාරණාව දැනගෙන වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ. සැනසීම තියෙන්නේ එතන. නමුත් ඒක තේරුම් ගත්තේ නැති අය සැනසීම හොයන්න කොච්චර දේවල් කරනවද? ප්‍රශ්න निराකරණය කරන්න සමහර කෙනෙක් රැකියා දෙකක් කරනවා. සමහරලාට පවුලේ දෙන්නම එකතු වෙලා රැකියා දෙක කරනවා. එතකොට දෙන්න රැකියා 4ක් කරනවා. ප්‍රශ්න විසඳිලාද කවදාවත්? නෑ පින්නතුනි. ප්‍රශ්න විසඳිලා නෑ. ධනෙ ලැබෙන්න ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. අපිට හිතෙනවා මෙච්චර තිබ්බොත් මෙච්චර තිබුණොත් ප්‍රශ්න ටික ඉවර වෙයි කියලා. ලැබෙන්න ප්‍රශ්නේ ලොකු වෙනවා. විසඳෙන්නේ නෑ. හිතලා බලන්නකෝ. අපි සාමාන්‍ය මිනිස්සු හැටියට ජීවත් වෙච්ච කාලේ අපිට තිබිච්ච දහස් ගණන් වල ප්‍රශ්න. රුපියල් 7-8,000ක් තිබ්බනම් මට මේ ටික කරගන්න තිබුණා කියලා හිතපු කාලයක් තිබුණා. දැන් දෙන්නම රැකියාවල් කරලා ලොකු මුදලක් උපයාගෙන දැන් ලක්ෂ ගණන් තියෙනවා. දැන් අපි කියන්නේ තව ලක්ෂ 15ක් 20ක් තිබ්බනම් මේ ටික ඉවර කරගන්න පුළුවන් කියලා. පරණ ප්‍රශ්නෙමයි. සල්ලි ලැබුණා කියලා විසඳිලා නැහැ ප්‍රශ්නේ ලොකු වෙලා. ඊට වඩා ධනෙ තියෙන කෙනෙක් ගාවට ගියාම එයා දහස් ගණන් කතා කරන්නෙත් නැහැ. එයා ලක්ෂ ගණන් කතා කරන්නෙත් නැහැ. ඔහු කියන්නේ කෝටි 15ක් 20ක් තිබ්බනම් ඔක්කොම හරි කියලා. විසඳිලාද කාගේවත් ප්‍රශ්න? විසඳෙන්නේ නැහැ පින්නතුනි. කවදාවත් සෑහීමකටපත් වෙලා මැරෙන්නේ නැහැ. ඒකයි මෙතන සඳහන් කරන්නේ අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. පංචකාමේ හැටි මේකයි. සෑහීමකටපත් නොවි සිටියදීම මාරයා අපි ඔහුගේ වසඟයට අරගන්නවා. සෑහීමක් නැතුවමයි යන්නේ. හැබැයි ඊට හරි විරුද්ධ ක්‍රමයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අච්චර දුක් විඳලා හම්බ කරපු දේවල් මුකුත්ම අපි අරන් යනවද? මොකවත්ම ගෙනියන්නේ නැහැ. මේ කය පෝෂණය කරන්න විතරක් කොච්චර වියදම් කළාද? නිකන් හිතන්නකෝ අවුරුදු 50ක් විතර ජීවත් වුණා කියලා. කිලෝ වලින් බැලුවොත් හාල් කිලෝ කීයක් මේ ඇඟට කන්න දීලා ඇද්ද? හිතලා බලන්න හාල් කිලෝ කීයක් අපි කාලා තියෙනවද කියලා. එළවලු අරගෙන බලන්න එළවලු කිලෝ කීයක් මේ වෙනකොට අනුභව කරවලා තියෙනවද කියලා. නමුත් ඇති වෙලා නැහැනේ. සෑහීමක් නැහැ. jigacchā paramā rogā කියලා දේශනා කළේ ඒකයි. මේ ලෝකේ තියෙන හොඳ වෙන්නෙම නැති රෝගය තමයි බඩගින්න. කොච්චර ප්‍රතිකාර කරනවද දවසකට? ඒත් හොඳ වෙන්නේ නැහැ. ජීවිත කාලෙම ප්‍රතිකාර කරපු එකමයි කළේ. ඉතින් ඒ වගේ ජීවිතේ නොයේක් දේවල් ගැන කල්පනා කරාම අන්තිමට යමක් කල්පනා කරාම හොයා සපයාගත්ත කිසිම දෙයක් ගෙනියන්න පුළුවන්ද? මෙච්චර පෝෂණය කරපු ඇඟත් මෙහෙ අත හැරලා දාලා මට මෙහෙන් යන්න ඕනේ.
කෝටි ගණන් හොයපු සල්ලි රං රිදී මුතුමැණික් මොකවත්ම ගෙනිච්චේ නෑ. ඒවා ලෝකයට ඉතුරු කරලා අපි මෙහෙන් යනවා. දියුණුද ක්‍රමේ? දියුණු නෑ ක්‍රමය. දියුණු නම් ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. දියුණු ක්‍රමයක් දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ විතරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට වැඩ කළා නම් හුඟක් දේවල් අපිට අරන් යන්න තිබුණා. ඒ මොනවා කළා නන්ද? පින් කළා නම්. ඇඟත් මෙහෙ දාලා යන අය පිනත් මෙහෙ දාලා ගියා කියලා කවදාවත් ඇහුවේ නෑනේ. ධම්මපද පාළියේ හරි ලස්සනට ඕක දේශනා කළා. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. දුර රටක ජීවත් වෙන අපේ ඥාතියෙක් බොහෝ කාලයකට පස්සේ ගමරට බලා පැමිණෙනවා කියලා පණිවිඩයක් එවහම අපිට තියෙන ලොකු සතුටක්නේ. අභිනන්දන්ති ආගතං. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් අපිට තියෙන ලොකු සතුටක්. ඒ නිසා අපි විශේෂයෙන් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා ඔහුව පිළිගන්න. තතේව කත පුඤ්ඤම්පි. අන්න ඒ වගේම තමයි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි කරගන්න පින අස්මා ලෝකම් පරංගතං. කවදා හරි දවසක මේ ලෝකේ අතහැරලා අපි පරලොව එනකන් පින එහෙ ගිහිල්ලා බලාගෙන ඉන්නවා. පුඤ්ඤානි පතිගංහන්ති පියං ඥාති වාගතං. පරලෝදී අපි පිළිගන්න කවුරුත් නැහැනේ. අපේ කවුරුත් එහෙ නෑ. නමුත් මම කරපු පින මම එනකන් එහෙට වෙලා බලාගෙන ඉන්නවා මාව පිළිගන්න. කොයි වගේද? ඥාතියා පිළිගන්න අපි බලාගෙන හිටියා වගේ. එහෙමනම් එහෙ ගියහම මට අසරණ බවක් තියෙනවද? නෑනේ. මමම කරපු පින මාව පිළිගන්න එහෙ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ ජීවිතේට යනකොට මට අහවල් දේ අඩුයි කියලා දෙයක් නෑ. බලාපොරොත්තු වෙන හැම දෙයක්ම සම්පාදනය වෙලයි තියෙන්නේ. එහෙමනම් වැඩිපුර මොනවද කරන්න වටින්නේ? කරනවා නම් වැඩිපුරම කරන්න තියෙන්නේ පින්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි පිනට බය නොවව් කියලා. පින කියලා කියන්නේ සැපයට නමක්. සැප කැමති සත්වයා කළ යුත්තේම පින කියලා දේශනා කළා. අපිත් මේ හොයන්නේ සැප තමයි. නමුත් සැප සෙවීම වෙනුවෙන් අපි කරන්නේ පින නෙමෙයි පින්නතුනි. සමහර අය සැප විඳින්න කලේ පව් කරන එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සැප කැමති නම් පින් කරන්න කියලා. ඉතින් ඒ බුදු වදනට කීකරු වෙන්න ඕනේ. හැම වචනයක්ම දේශනා කරලා තියෙන්නේ සර්වඥතා ඥාණයෙන් බලලා. භාග්‍යතුන් වහන්සේට තිබුණ අවබෝධය මේ විශ්වයේ තව කාටවත් නැහැනේ. යම් වචනයක් දේශනා කළා නම් මේ කළොත් මෙහෙමයි කියලා දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් ඒ වචනේ ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න බෑ. මනාවම පනවලා තියෙන්නේ තව කෙනෙකුට වෙනස් කරන්න කරලා නෑ. අපි දුක දැකලා අපි මේ දුකින් මුදවන්න ඕන නිසා තමන් වහන්සේගේ නිවන කෝටි ප්‍රකෝටි වාරවල අත්හැරලා මේ සංසාරේ ඒ තරම් දුක් විඳපු තවත් මහා පුරුෂවරයෙක් විශ්ව ධාතුවේ කවදාවත් නැහැ. මිනිසුන් අතර ඉපදිලා මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ හොයා ගන්නකොට සියලුම දෙවියන් බඹුන් මරුන් අභිභවනය කළා. ස්වභාව ධර්මයේ පවා භාග්‍යතුන් වහන්සේට ඒ නිසා හැමදාම ගරු කළා. ඒ තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් මගේ ශාස්ත්‍රූ කියලා දැනෙනකොට කොයි තරන්නම් අභිමානයක් තියෙන්න ඕනේද? මේ දේශනා මාලාවේ අපි කලින් කතා කළා පින්නතනි දීඝා වූ උපාසක කියන සූත්‍ර දේශනාව. මරණාසන්න රෝගියෙක් ළඟට යන තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ රෝගියාට සඳහන් කරන්නේ මරණය ඔබ කරා පැමිණෙන තුරු මම ගැන කල්පනා කර කර ඉන්න කියලා. එහෙම කියන්න පුළුවන් අය එහෙම වෙනත් ශාස්ත්‍රූවරයෙක් ගැන මේ ලෝකේ අපි අහලා නැහැ. මරණය පැමිණෙන තුරු මම ගැන කල්පනා කරන්න කියපු. එහෙම කීවනම් ඒ එකම ශාස්ත්‍රූවරයයි අභිමානීය තමයි ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන එක.
මරණය පැමිණෙන තුරු උන්වහන්සේ ගැන කල්පනා කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ ජීවිතේ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා සිහිපත් කරන්න කියලා කිව්වේ. අපරාධී අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා මිය යන අපි මේ පාඩේ තේරුමවත් දන්නේ නැතුව ඇස් දෙක පියා ගන්නවා. ඒ වුණාට අපිට කියන්නේ කවුරු කියලාද? අපිටත් කියන්නේ බෞද්ධ කියලා. ලෝකේ බෞද්ධ අය ඉන්න රටවල් ගොඩක් තියෙනවා. හැබැයි අපි ඒගොල්ලෝ අගය කරන්නේ නැහැ. මම නිතර කියන්නේ චීනෙත් බෞද්ධයෝ ඉන්නවා. අපි අගය කරන්නේ නැහැ නේ. අපි කියන්නේ ඒගොල්ලෝ මහායාන කියලා. ජපානෙත් බෞද්ධයෝ ඉන්නවා. අපි කියන්නේ ඒගොල්ලොත් මහායාන කියලා. ඒතකොට මේ බෞද්ධ දෙගොල්ලම හොඳ නැහැ. එහෙම හොයාගෙන ගිහිල්ලා බලහම ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ ඉන්නේ කොහෙද? අපි හිතාගෙන ඉන්නවා ලංකාවේ කියලා. හොඳ කෙසේද මන් දන්නේ. ලංකාවේ බෞද්ධයෝ භාග්‍යතුන් වහන්සේගේ ගුණ 9 තේරුමවත් දන්නේ නැහැ. ඒ වුණාට හිතාගෙන ඉන්නේ අපි ලෝකේ හොඳම බෞද්ධයෝ කියලා. ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද කියලා කෙනෙක් අහුවොත් දෙන්න අපිට උත්තර නැහැ. බටහිර විද්වතුන් ලියාපු පොත්පත් 100 ගණන් කියවලා කටපාඩම් කරලා විභාග පාස් කරගත්ත මිසක් ත්‍රිපිටකයේ තියෙන පොත් ගානවත් අපි දන්නේ නැහැ. එහෙම බලහම අපි රැවටිලා ඉන්න පිරිසක්. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ රැවටිච්ච අයට රැවටීමෙන් මිදෙන්න. එහෙනම් වැඩියෙන් භාග්‍යතුන් වහන්සේට සමීප වෙලා ධර්මයට සමීප වුණ දවසට මේ ජීවිතේ පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි ඉන්නේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. මිරිකිලා පීඩණයටපත් වෙලා සමහර කෙනෙකුට නිින්ද යන්නේ. කියනවා මේ ප්‍රශ්නම කල්පනා කර හිටියා ඊයරෑ නිින්ද ගියේ නෑ කියලා. ඕක අමතක කරන්න හරි සරල ක්‍රමයයි තියෙන්නේ. ඒ ක්‍රමය හම්බ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ලං වෙන කෙනෙකුට විතරයි. එදාට එහෙම පීඩාවක් නෑ පින්නතුනි, පුදුමාකාර සැහැල්ලුවක් විතරයි දැනෙන්නේ. ඒ තරම් දියුණු ක්‍රමයක් මේ ධර්මයේ ඇතුළේ තියෙන්නේ. කල්ප කාලාන්තරයකින් හම්බ වෙන්නේ නෑ ලෞතුරා බුදු කෙනෙකුගේ ධර්ම. බුද්ධ කියන වචනය, ධම්ම කියන වචනය, සංඝ කියන වචනය කල්ප කාලාන්තරයකින් ඇහෙන වචන තුනක් නෙමෙයි පින්නතුනි. මේ කාලේ අපිට ඇහෙනවා තමයි මේක බුද්ධෝත්පාදයක් හින්දා. මහා කල්ප අසංඛ්‍ය ගණන් ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ නැහෙනි. ওই වචන තුන ඇහෙන්නේ බුද්ධෝත්පාදයක විතරයි. ඕනෑම සත්වයෙකුගේ සිත් සතන් සතුටින් පුරවන්න පුළුවන් වචන තුනක්. ඒකේ අර්ථය දැනගත්ත කෙනෙකුට. තුනුරුවන් කියන වචනයේට දෙවියන්ගේ බඹුන්ගේ තියෙන පුදුමාකාර ගෞරව ආදරයක්. නමුත් අපිට ඒක තවත් වචන තුනක් විතරයි. ඒ නිසා අතිශය කාලාන්තරයකින් ලැබෙන මේ උතුම් අවස්ථාව මග අරින්න එපා. මොකද අපිත් දෙව්ලොවින් චුත වෙලා හරි අපායෙන් චුත වෙලා හරි මෙහෙ ආවේ පින් කරන්නම් කියලා. නමුත් සත්පුරුෂයෝ නැති නිසා අමතක වෙලා තියෙන්නෙම පින් කරන එක. මරණය කවදා සොයාගෙන ඉද දන්නේ නැහැ. මැරෙන බව අපි හොඳ ආකාරවම දන්නවා. තැන දන්නේ නැහැ, වෙලාව දන්නේ නැහැ, හේතුව දන්නේ නැහැ. ඒක මේ වෙනකොටත් සැලසුම් වෙලා ඇති. අද හැන්දෑ වෙනකොට මාව බිලිගන්න, හෙට එළි වෙන්න කලින් මාව අරගන්න මං තැනවත් වෙලාවත් දන්නේ නැහැ. සූදානම් වෙලා ඉන්නයි තියෙන්නේ පින්නතුනි. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි. අවස්ථාව එළඹෙන්නේ කොතනද? සතුටින් මුණ දෙන්න ඕනේ. මරණය දැකලා hina වෙන්න පුළුවන් ජීවිත ගොඩ නගන්න ඕනේ. මරණය දැකලා hina වෙන්න පුළුවන් ජීවිත ගොඩ නැගුවේ භාග්‍යතුන් වහන්සේ විතරයි. එවන් කෙනෙක් බවට පත් වෙන්න. අවමේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න. දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න. සඳහන් කළේ ওই ටික තියෙනවා නම් මාරයා කැමති වෙලාවක ආපුවා කියලා. ඒ ටිකෙන්වත් පෝෂණය වෙලා සතර පායටවත් පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න පුළුවන් ජීවිතයක් හදාගෙන උතුම් නිවනට පාර විවෘත කරගන්න.